යෝ බොයිස් ඔන්න ඉතින් අදත් මොකක්ද හර්ෂාව අලුත් මලුත් වීඩියෝයක් කරන් හරි බං ඉතින් කාලෙකින් කතා කරලා වොයිස් එකකින් වීඩියෝ එකක් දාන්නේ YouTube channel එකට හරිද ඉතින් ඒ වගේම කාලෙකින් තමයි මචං මේ ඩොන් හුවා එක දාන්නේ channel එකට ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි එකේ දැන් වීඩියෝස් දාන්න නැද්ද කියලා අහලා තිබ්බා කීප දෙනෙක් දාන්නකෝ කියලා තිබ්බා ඒකින් ඔන්න ආපහු පටන් ගත්ත දාන්න ඉතින් මේ දවස් ටිකේම පොඩි වැඩ වගේක් එක්ක දාගන්න බැරි වුණා channel එක බංකොලොත් වෙලා හොඳ කුඩු පට්ටම් වෙලා තින්නේ ඒක නිසා රිච් බහලා හොඳටම watch time නැහැ ඉතින් අපි 1k ගෙවුව ගැම්මටම ඉතින් අපි watch time ටිකත් 4000 කෙලින්ම complete කරලා දාමු ඒත් එක්කම ඉතින් වීඩියෝස් ටික දිගටම මම දාන්නම් රිච් හදාගෙන යන කට්ටිය channel එකේ බැස්ස ඉතින් ඒත් වගේම ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා ඕගොල්ලොන්ට පුළුවන් අපි හැමදාම දානවා live එක ඉතින් ඉස්සරහට අවසර දානවා මම හරිද ඉස්සරහට හරිද දැන් එකක් දැම්ම මේ ළඟදී ටූර්නමන්ට් එකක් ඊට පස්සේ ඉතින් දාගන්න බැරි වුණා මම ගමනක් ගිය නිසා ඊට පස්සේ ආපහු දැන් මම දාන ඩේට් එකක් දාන්න එදාට දානවා live එක ඉතින් group එකේ WhatsApp group link එක තියෙනවා TikTok page link එක තියෙනවා ඉතින් කට්ටියට එන්න පුළුවන් join වෙලා ඉන්න අපිත් එක්ක follow පාරක් දාලා එහෙම set වෙලා ඉමු අපි කට්ටියම හොඳ හරි ඉතින් ඒකම WhatsApp group එකේ set වෙලා ඉන්න කට්ටිය tournament කෙලිම දිගටම ගහගෙන යතේ අපිත් එක්ක ඉතින් ඒ වගේම guild එකට කට්ටිය ගන්නවා level 6 guild එක ඉතින් boys ඒක භූතාන් region 2 ඉන්දියේ ඉතින් දැන් අපි ශ්‍රී ලංකා region වලට ආවා ඉතින් ඔයගොල්ලන්ට එන්න පුළුවන් හැමෝටම මට මැසේජ් එකක් දාන්න contact number එක තියෙනවා contact කරගන්න පුළුවන් කට්ටිය guild එකට ගන්නවා මේ ඒකත් කියන්න ඕනේ ඉතින් subscribe කරලා නැති ගොඩක් කට්ටිය ඉන්නවා views විතරයි සමහරක් කට්ටිය බලපුවා subscribe කරන්නේ නැහැ short videos වල පාවා එහෙමයි ඉතින් ඔයගොල්ලෝ ඉතින් subscribe කරන්න comment කරන්න like කරන්න share කරන්න ඒකෙන් තමයි ඉතින් reach එක හදාගන්න පුළුවන් මචං අපේ channel එකේ හරිද ඉතින් ඒ ටිකත් කරගෙන අපි වැඩි ඉක්මනට කරගෙන යන් ඉතින් ලොකු දේවල් නැහැ කියන්න මට ඉතින් මම කතා කරන පොඩි විස්තරයක් දැන් කියන්න ඉතින් මේක ඇවිල්ලා ඔයගොල්ලෝ අර කලින් බලපු එකම තමයි මේක Throne of Steel දැන් යන්නේ 3rd episode එක මම කියන්නේ දැන් episode 100 බර ගානක් යන voice සුපිරි කතාවක් පට්ටම ලස්සන ඩොන් හුවා එකක් ඉතින් හිතට අල්ලනවා බං හිතට වදිනවා ඉතින් මුල් ටික එච්චර මේ එකක් නැතුව ඇති ඒත් ටික වෙලා යනකොට ඉතින් මේ ඩොන් හුවා එක පට්ටම හිතට දැනිල්ලක් දැනෙනවා සමහරක් තැන්වල මීට රසයි සමහරක් තැන්වල අඹ රසයි යන්නේ වගේ සීන් ටිකක් තියෙනවා හරිද ඉතින් ඒක නිසා ඉතින් කට්ටිය ගැම්මටම මේ වීඩියෝස් ටික බලමු අපිත් එක්ක ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ෆලෝ කරන්න සබස්ක්‍රයිබ් කරන්න තියෙන ඔක්කොම ටික කරන්න ඕගොල්ලන්ට මේක රිච් එක හදාගන්න උදව් කරන්න පුළුවන් තව ක්‍රම තියෙනවා ඒ තමයි ඔයගොල්ලෝගේ නෑදෑයන්ට යවන්න මොකද ආච්චිලා සීයලා මුත්තලා කැරපොත්තලා ඉන්න ඔක්කොම බලන්නේ කියපල්ලා නැත්තම් මේක වැඩේ කෙල වෙලා යනවා ඒක නිසා ඉතින් එච්චර තමයි කියන්න තියන්නේ ඉතින් Throne of Steel කතාංගේ මෙතනින් එහාට පටන් ගන්නවා මම මෙතනින් කට පියා ගන්නවා මේ වීඩියෝ කෑල්ල AMV එකක් යන්නේ AMV එකේ ඉදිරි ටිකත් ඔයගොල්ලෝ බලාගෙන යමු එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ ලයිව් වෙනවා කට්ටිය අමතක කරන්න එපා හැමදාම හවසට හරි ඩේට් එක මම දානවා අනිවාර්යෙන් පෝස්ට් එකක් දාන්න channel එකේ ඔයගොල්ලෝ බලන් ඉන්න එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ අපි යමු වීඩියෝ එකට I don't really understand, need help. I don't wanna be left on the shelf. Couldn't even hear me if I yelled. It's so cold outside. I'm alone, I'm alright. It's so cold outside. ඉතින් එපිසෝඩ් එක පටන් ගන්න කට්ටිය කලින් එකේ ඉවර වෙච්ච තැනින් ඒ කියන්නේ ලොන් හවුචෙන් කයර බේරගත්තට පස්සේ අර අනිත් අමුතු මිනිස්සු ඇවිල්ලා මේ කයර එක්කන් යන තැන මේ පටන් ගන්න තැන. ඉතින් ලොන් හවුචෙන් ඉතින් ඔන්න කයර එක්කන් ගියට පස්සේ නැගිටිනවා නැගිටලා වටපිට බලද්දි එයා මේ හිතන්නේ හීනයක් කියලා අනික එයාගේ ඇඟට එන ශක්තියක් කියලා දැනෙනවා. ඉතින් හීනයක්ද කියලා බලද්දි කයර දුන්නේ අමතක නොවන මුද්ද තියෙනවා. ඉතින් අතේ ඉතින් කවන්නේ මොනවා වුණත් දැන් හොඳටම පරක්කු වෙලා කියලා පිටට අරන් කඩුව අතට ගත්තට පස්සේ කට්ටිය මේ ලොන් හවුචෙන්ට දැනෙනවා වෙනදට වඩාත් මේ ශක්තියක්. ඉතින් පොඩක් කඩුව ගසද්දි පේනවනේ ආයි කෙලින්ම සුණු විසුණු. ඉතින් අර පරක්කු වෙලා කියලා දැනගත්ත ගමන් ෂණික දුවලා යනවා. ඉතින් ලොන් හවුචෙන් ගෙදර
හරිද ඉතින් ඕම ගෙදර යන ගම ලයික් එකක් දාපන් වීඩියෝ එකට හරි බං එල ඉතින් ලොන් හවුචෙන් ශනික දුවල යන්නේ ඉතින් ඒගොල්ලෝ ගෙදරට ඉතින් පරක් වෙලා නිසා දැන් ගොඩක් හවස් වෙලා ආයි වැඩ කැරි ටිකක් දාලා කොල්ලා යනවා ඉතින් මොනවා වුණත් බොයිස් කයිර් දුන්නේ මුද්ද මේ ගලවන්නතෝ ඉතින් අතේ තියාගෙන ඉන්නවා මේ ලොන් හවුචෙන් ඉතින් ලොන් හවුචෙන් ගෙදර යනකොට ඒගොල්ලෝ අම්මා මේ පොඩ්ඩ අසනීපෙන් ඉන්නේ ඉතින් අසනීප තත්ත්වය ඕගොල්ලන්ට මං කිව්වනේ ඉතින් කොහොම හරි අම්මා ඇවිල්ලා ඉතින් ඇඳුම් හොදන රස්සාව කරන්නේ ජොබ් එක ඉතින් එයා ඒ ඇඳුම් ටික හොදලා වේලෙන්න දාලා ඊට පස්සේ එනවා ඉතින් අම්මා අහන ලොන් හවුචෙන්ගේ කොහොමද අද ඉස්කෝලේ කොහොමද තත්ත්වේ ඉතින් කියලා ඉතින් ලොන් හවුචෙන් කියනවා මම මෙහෙම මේ ප්‍රැක්ටිස් වුණා එහෙම ප්‍රැක්ටිස් වුණා මේ මං දැන් ශක්තිමත් ඔයා රැක බලා ගන්න පුළුවන් අන්න එහෙම කියනවා ඉතින් මොනවා වුණත් ලොන් හවුචෙන් වගේම මේ ඒගොල්ලෝ අම්මා දෙන්න දැන් සතුටින් ඉන්නවා මොකද තාත්තා නැති හින්දා ඉතින් තාත්තගේ සීන් එකත් එක ඒ විසරාට ඉතින් කොහොම හරි පොඩි කැස්සක් ඇවිල්ලා ඉතින් එන්න බෙහෙත් දෙන්නම් කියලා ලොන් හවුචෙන් එක්කන් යනවා ඉතින් එයා ගෙනාපු ටෝනික් දියරේ මතක ඇති ඉතින් ඔයගොල්ලන්ට කලින් එපිසෝඩ් එකේ ටෝනික් දියරේ ඉතින් එන්න ඒ ටෝනික් දියරේ හදලා එයාගේ අම්මට බොන්න දෙනවා ඉතින් බොන්න ගිහින් දෙනවා බොන්න දෙනවා කියන්නේ ඉතින් බොන්න ඕනේ අම්මා හරිද බා ඉතින් එළ තමයි ඉතින් අම්මයි ලොන් හවුචෙන් කතා කර කර ඉන්න ගමන් ටෝනික් දියරේ දාලා දැන් පේනවනේ ටෝනික් දියරේ තමයි ඔය හරිද දීසෙන කුඩු නෙමෙයි ටෝනික් දියරේ හරිද ඉතින් ටෝනික් දියරේ ඇවිල්ලා ඔන්න ලොන් හවුචෙන් කෙලින්ම හදලා එයාගේ අම්මට ගිහින් දෙනවා ඉතින් අම්මත් එක්ක පොරොන්දුවක් වෙනවා ඉතින් ආපහු දාලා යන්නේ නැති කතා ඉතින් කොහොම හරි ලොන් හවුචෙන් ආපහු අර වෙච්ච සිද්ධිය කල්පනා කරනවා කට්ටිය මුද්ද දිහා බලාගෙන කයිර් එක්ක වෙච්ච දේ ඉතින් මොනවා වුණත් ඒ සිදුවීම සුපිරි ආදර සිදුවීමක් වුණා බොයිස් ඉතින් ආයේ ඒක ගැන ලැජ්ජ හිතිච්ච ලොන් හවුචෙන් කෙලින්ම රෙද්දෝලු පෙරවගත්තා නිදාගත්තා ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න රැට මේ ඒ කියන්නේ මේ රෙදි දාන එක්කෙනා ඒ කියන්නේ අම්මා ඒගොල්ලෝ රෙදි දානකොට මේ මහත්තයෙක් ඇවිල්ලා කියනවා මේ මමින් කතා කරනවා ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි ලොන් හවුචෙන්ගේ තාත්තා ඉතින් ලොන් හවුචෙන්ගේ අම්මා කියනවා මම තාම රෙදි වෙල්ලා නැහැ හෙට උදේට එන්නේ කියලා ඉතින් මේ පැත්ත හැල්ලා මේ පැත්ත බලද්දි එයාගේ සැමියා ඉන්නෝ දැකලා හඬා වැළවෙනවා ඉතින් සියොන් සාමිවරයා පුදුම වෙනවා තමන්ගේ බිරිඳ මේ වගේ පහත් වැඩක් ඒ කියන්නේ රෙදි හොදනවා වගේ ජොබ් එකක් කරන මේ ඉන්නේ කියලා. ඉතින් අර මහත්තයා දැක්ක පාර ලොන් හවුචෙන්ගේ අම්මගේ අතේ තිබ්බ රෙදි බාස්කට් එක බිම දඩොම්. හරිද? ඉතින් කොහොම හරි මේ මම මේ මොකද මෙතනට වෙලා කරන්න කියලා ලොන් සිංහ වහනකොට මේ එයාගේ බිරිඳ කියනවා මම මගේ පුතත් එක්ක මෙහි ඉන්නවා කියලා. ඉතින් අම්මට පුතෙක් ඉන්නවද කියලා අහනවා. හරි. ඉතින් ඊට පස්සේ ඒ සීන් එකෙන් කට් කරලා ඕගොල්ලන්ට පේනවා ලොන් හවුචෙන් අද උදේ ගිහිල්ලා මේ උදේ පාන්දර ගිහිල්ලා අර පරීක්ෂණ කුරුණට දඩහන් ගාලා ගහන කඩුවෙන් කොච්චර මනා ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් එදා තිබ්බේ මනා 11යි අද 25ක් වගේ ප්‍රමාණයකට මේ ලොන් හවුචෙන්ගේ මනා වැඩි වෙලා. ඉතින් ලොන් හවුචෙන්ගේ කඩුවක් දෙකට කඩලා යනවා. ඉතින් ඊට පස්සේ අනිත් පැත්තට හරවලා මෙහෙම ගහද්දි ආයිත් එයාගේ තාත්තාගේ මූණේ වදින්න කඩුව ඇවිල්ලා ටාං ගාලා. ඉතින් සමා වෙන්න කියලා කියනවා. මොකද ලොන් හවුචෙන් දන්නේ මේ එයාගේ තාත්තා කියලා. ඉතින් ලොන් හවුචෙන්ගේ තාත්තා මේ දැක්ක පස්සේ අඳුරගත්ත එක නිකම්ම එයා මග්න වගේම එහෙමයි කියලා. ඉතින් සියොන් සාමිවරයා ඔයගොල්ලන්ට මතක ඇති කවුරුත් කියලා. ඉතින් තාම හරියට මීටර නැත්තම් ටික වෙලා කාලයක් ගියාට පස්සේ එපිසෝඩ් ටික වැටෙනකොට ඔයගොල්ලන්ට තේරෙයි කවුද සියොන් සාමිවරයා කියලා. ඉතින් එයා පොඩි කාලෙන් මේ වගේ කියලා මතක් වෙච්ච සියොන් සාමිවරයාට අමුතු හිනාවකුත් යනවා ගොස්. හරිද? ඉතින් මේකේ කතාව සම්පූර්ණයෙන් ඔයගොල්ලෝ බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් සියොන් සාමිවරයා ලොන් හවුචෙන් එක්ක කතා කර කර ඉන්නවා. ඔයාට කැමතිද මාත් එක්ක මේ ඉන්න කියලා. ඉතින් ඊට පස්සේ ලොන් හවුචෙන්ගේ ගුරුතුමා ඇවිල්ලා සියොන් සාමිවරයාට ආචාර කළා මේ ඉන්නේ ලොන් හවුචෙන් කියලා කියනවා. ඉතින් මේ ඇවිල්ලා නයිට් ටෙම්පල් එකේ එහෙමත් නැත්නම් මේ ඇවිත් දැනට ඉන්න ප්‍රොබ්ලම් සීල් සිංහාසනයක අයිතිකාරයෙක් තමයි ලොන් සිං යූ කියන්නේ. ඉතින් ලොන් වාසගම තේරෙනවනේ ඉතින්. හරිද? ඉතින් ඊට පස්සේ මේ ආචාර කරන ලොන් හවුචෙන් ගිහිල්ලා ඉතින් ලොන් සිං යූ කියනවා මම අද ඔයාව අදින්දන් ඔයාව මගේ ගෝලයා බවට පත් කරගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මනා ඒ කියන්නේ මේකේ තියෙනවා ගයිස් ඔයගොල්ලන්ට කියන්න මෙහෙම හැම සෙබලෙට්ටම මනා කියලා දෙයක්. ඉතින් සාමාන්‍ය සෙබලෙට්ටේ තියෙන මනා 100න් අඩු. ඒ කියන්නේ 90වෙනුත් අඩුවෙන් තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒක පරීක්ෂා කරන්න ඉතින් අපේ සියොන් සාමිවරයා ලොන් හවුචෙන් එක්කන් කැලේ මැදට ගිහිල්ලා රටාවම් අවලා ඒ කියන්නේ ආරාවම් අවලා ඒ කියන්නේ දැන් හදන්නේ සියොන් සාමිවරයා හදන්නේ ලොන් හවුචෙන්ට උඳුන ඒ කියන්නේ
ගෝල්ඩන් උඳුනක් මේ ලොන් හවුචෙන්ට දෙන්න. ඉතින් ඒක ඇවිල්ලා මේ ලොකු සංසිද්ධියක්. ඉතින් ගොඩක් වෙලා යන එක. ඉතින් සියොන් සාමිවරයා ඒ ටිකේදී කියනවා ඔයාට උඳුන පාවිච්චි කරාට පස්සේ ඔයාට එක එක සටන් කුසලතා දිව්‍ය පාරි එක එක ඒවා හොඳ මේ ඇවිල්ලා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔය තියෙන එක එක සටන් කලා ටික කියා දෙනවා සියොන් සාමිවරයා. මෙන්න මෙහෙමයි තියෙනවා මේවා ඔයාට පුරුදු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කාලයක් ගියාට පස්සේ ඒ කියන්නේ පියාඹීමේ ලෙවල් මට්ටමේදී 6 පියාඹන්න 7 වෙනි එකේදී 20 වෙන්න 9 වෙනි එකේ ලෝකේ මේ තමන්ගේ ලෝකේ අධිපතිය අන්න ඒ ටික කියා දෙනවා. කියා දෙන ගමන් ලොන් හවචෙන්ට පොඩි ගල් කැටයක් වගේ එකක් පෙන්නලා කියනවා ඔයා මේකට ලෑස්ති වෙන්න ඕනේ. මේක ඇවිල්ලා මේ ටික රිදේවි. ඉතින් ගණන් ගන්න එපා කියලා කියන ගමන් මේක ක්‍රියාත්මක කරනවා. ඉතින් ලොන් හවචෙනුත් දෙඩිතරව වැඩේකට බහිනවා. හොඳ සරලව කිව්වොත් අපේ භාෂාවෙන් කිව්වොත් බහිනවා. හොඳ. ඉතින් හරි බොයිස්. ඉතින් ලොන් හවචෙන් පොඩ්ඩක් ඉතින් බයින් කුතුහලයෙන් මේ ඉන්නේ. ඇත්තම කිව්වොත් මොකද එකපාරට ඔය වගේ දෙයක් කරනකොට කවුරුත් බය හිතනවනේ. ඉතින් ඒක නිසා. ඉතින් හරි. පොඩි කත්තා. ඉතින් ලොන් හවචෙන්ගේ මෙන්න මේ සීද්ධියත් එක්ක දැන් ලොන් හවචෙන් ඔන්න හදන්නේ ඒ උඳුන එයාගේ ඇඟට උරා ගන්න. ඉතින් දැන් උඳුන මේ පාවිච්චි කරන සීන් එකේ තමයි දැන් ඉන්නේ. ඉතින් කොහොම හරි ලොන් හවචෙන් ගුරුවරට නමස්කාර කරලා වැඩේට බහිනවා. ඉතින් ලොන් හවචෙන් උඩට පොඩ්ඩක් පා වෙලා ගිහිල්ලා මනා කෑලි 10ක් හොඳ කෑලි 10ක් ඒ කියන්නේ 100ක් එකකින් 10ක් මේ පෙන්වන එක ත්‍රිකෝණයකින් හොඳ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටික වෙලාවකින් දැන් මේකේ. ඉතින් පොඩ්ඩක් ඕකේ මේ වැඩි වෙනවා. ඉතින් කොහොම හරි මේ ගුරුවරයා කියනවා ලොන් හවචෙන් ටික වෙලාවක් යද්දී ඕක පොඩ්ඩක් රිදේවි කියලා. ඉතින් ලොන් හවචෙන් කියනවා අනේ මට කිසිම දැනීමක් දැනෙන්නේ නැහනේ රිදිල්ලක් දැනෙන්නේ නැහනේ කියලා. ඉතින් සියොන් සාමිවරයා පුදුම වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති කලින් කයිරව බේරගද්දී එක්කෙනෙක් මිනිස්සෙක් ඇවිල්ලා මෙයාව මේ නිකන් එන අමාරුවේ වට්ටලා මෙයා වුණා. ඉතින් ඒ ඇවිල්ලා එයාගේ උඳුනෙන් මෙයාව පිරිසිදු කරපු එක. ඉතින් මෙයාගේ කිසිම මේ අපිරිසිදුකමක් නැහැ. ඉතින් ඒක නිසා මෙයාට කිසිම දැනීමක් ඒ කියන්නේ දැනීමක් තියෙනවා. මං කියන්නේ රිදිල්ලක් දැනෙන්නේ නැහැ. හරිද? ඉතින් කොහොම හරි ලොන් හවචෙන් දැන් මේ වෙනම ලෝකයකට පිවිසෙනවා. ඒ කියන්නේ යාගේ මානයකට වගේ පිවිසෙනවා. ඇත්තම ඇවිල්ලා මේක ඇවිත් ගෝල්ඩ් ඒ කියන්නේ මේ බොයි ගෝල්ඩන් බොයි මොකද ආලෝකයේ දෙවිය කෙනෙක්ගේ සීන් එකක් වගේ එකක් යන්නේ. දැන් කොහොම හරි මෙයාගේ දැන් මනා එකින් එක පිරීගෙන යනවා. ඔය පේනවනේ ඔයගොල්ලන්ට ත්‍රිකෝණ එකෙන් එක පිරෙනවා. ඉතින් මෙයා ඉන්නේ වෙනම ලෝකෙක. ඉතින් මෙයා ඇවිල්ලා මොකද්ද මේ තැන කින්ද මුකුත් දන්නේ නැහැ. ඉතින් මෙයා දකින්න ඈතින් නිකන් මොකක් හරි එකක් ඇවිල්ලා වැටෙනවා වගේ බිමට. ඉතින් එයා ඒක දිහාට යනවා. ඉතින් ඒක තනිකර කළු පාට මොකද්ද කඩුවක්. කඩුවක්. ඉතින් එහෙනම් අදට මේ එපිසෝඩ් එක මේ කෑල්ලෙන් ඉවරයි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එක එක බලාගෙන ඉන්න. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න. Bye.